මේ කතාවෙදිත් නයින්ටේල්ස් කොනහ විලේජ් එකට ඇටැක් කරනවා. මේ බැටල් එක නිසා මුළු විලේජ් එකම විනාශ වෙනවා. නමුත් මේ යුනිවර්ස් එකේදී මිනටෝ ජීවත් වෙනවා. මිනටෝ සහ ඔබිටෝ කරට කර සටනක තමයි ඉන්නේ. කුරාමව සීල් කරන අවස්ථාවේදී කුෂිනා තමන්ගේ අලුතුපන් දරුවා බේරගන්න තමන්ගේම ජීවිතය කැප කරනවා. නයින්ටේල්ස් දැන් ඉන්නේ නරුටෝගේ ඇතුලේ. නයින්ටේල්ස්ගේ භයානක ප්‍රහාරයත් එක්ක කැළඹිච්ච හිඩන් ලීෆ් විලේජ් එකේ මිනටෝ තමන්ගේ දරුවා වරගෙන එයාගේ විලේජ් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මෙතනදී මිනටෝ හොකගේ වුණත් වීරයෙක් වුණත් එයාගේ හැමදේම වෙලා හිටපු කුෂීනා එයාට නැති වෙලා ඉවරයි. කාලයත් එක්ක හිඩන් ලීෆ් විලේජ් එක යථා තත්ත්වයට එනවා. ඒ වගේම නයින්ටේල්ස් සිද්ධියත් එක්ක අනිත් විලේජ්සුත් කොනහා පැත්තට එයාලගේ අවධානය යොමු කරනවා. මිනටෝ ජීවත් වුණත් අපේ නරුටෝට මිනටෝත් එක්ක කල්ගත කරන්න වෙන්නේ මේ මොකද කිව්වොත් මේ වෙනකොට මිනටෝ එයාගේ කුෂීනාව මරපු ඒ මිනි මරුවා. එහෙම නැත්නම් ඔබිටෝ හොයමින් තමයි ඉන්නේ. ඉතින් මේකත් එක්ක සහ මෙයා හොකගේ කියන තනතුරේ ඉන්න එකේ තියෙන ඩියුටිත් එක්ක නරුටෝට සිද්ධ වෙනවා තනියෙන් ජීවත් වෙන්න. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී තමයි ජිරයියා එහෙම නැත්නම් the thought sage කොනහා විලේජ් එකට එන්නේ. ඉතින් ජිරයියාට නරුටෝව හම්බෙනවා. ඉතින් මෙතනදී කොනහා විලේජ් එකේ ඉන්න මිනිස්සු ඩීමන් ෆොක්ස් චයිල්ඩ් කිය නරුටෝව සමාජයෙන් ඈඩ් කරනවා. ජිරයියා එයාගේ ඇස් දෙකම දකින්න. ජිරයියා මේ ගැන මිනටෝට කියනකොට මිනටෝ කියන්නේ එයාට නරුටෝ ළඟින් ඉන්න ඕන වුණා. එයාට මේ වෙනකොට එක කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේක ජිරයියාට තේරුණා. ජිරයියාට ඕනුනේ නෑ නරුටෝව තනි කරන්න. ඉතින් මේකත් එක්ක ජිරයියා හිතනවා නරුටෝව ට්‍රේන් කරන්න. ඉතින් මේ යුනිවර්ස් එකේ ඉන්න නරුටෝ ඇවිල්ලා අපි කලින් දැක්ක නරුටෝට වඩා ගොඩක් වෙනස් නරුටෝ කෙනෙක්. මොකද මේ නරුටෝට ඕන වෙලා තියෙන්නේ මිනටෝ නමිකාසේගේ අවධානය ගන්න. ඉතින් මේකෙන් අපිට කියන්න පුළුවන් මේ නරුටෝට ශිනෝබි කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තියෙනවා කියලා. ඉතින් නරුටෝට ඕනුනේ එයාගේ තාත්තට වඩා පවර්ෆුල් ශිනෝබි කෙනෙක් වෙලා මිනටෝගේ වැඩ අඩු කරන එක. ඉතින් මේ නරුටෝ ජිරයියාත් එක්ක පොඩි කාලේ ඉඳන්ම ට්‍රේන් වෙනවා. වයස අවුරුදු 9 දී විතර නරුටෝ රසෙන්ගන් එක මාස්ටර් කරනවා වගේම 11 දී one tail clock එකේ full control එක ලබා ගන්න. ඒ වගේම 13 දී two tail clock version එකේ control එක ලබා ගන්න අපේ නරුටෝට හැකියාව තියෙනවා. තව නරුටෝට baby toads ලවත් සමන් ගන්න පුළුවන් වගේම මෙයාට මේ toadලත් එක්ක ලොකු connection එකක් තියෙනවා කියලා අපිට ඉස්සරහට එන part එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ නරුටෝ ඔරිජිනල් වර්ෂන් එකට වඩා මේ වෙනකොට පවර්ෆුල් කෙනෙක් කියලා ඔයාලට තේරෙනවා ඇති. ඉතින් නරුටෝ මේ ස්ටෝරි එකේදී ස්ක්‍රෝල් ඔෆ් සීලින් එක හොරකම් කරන්නේ නැහැ. ඉතින් මේ නිසා නරුටෝට එයාගේ සිග්නේචර් ජුත්සු එකක් වෙන ෂැඩෝ ක්ලෝන් ජුත්සු එක ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ. මේ කාලෙදී ඩන්සෝ උචියා ක්ලෑන් එක සමූල ඝාතනය කරන්න ප්ලෑන් කරනවා. ඉතින් මෙතනදී ඩන්සෝ උචියා ක්ලෑන් එක කොනෝවා විලේජ් එකේ අයිනට දාන්න සැලසුම් කරනවා. මිනටෝ ෆුගාකු කියන සස්කේගේ තාත්තත් එක්ක මේ ගැන කතා කරලා මිනටෝ හිරුසන් වගේ මේකට ඇප්‍රූවල් එක දෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේකත් එක්ක ඩන්සෝගේ ඔළුවේ තිබ්බ ප්ලෑන් එක වර්ධින්න. ඉතින් මේක නිසා වෙන ලොකුම චේන්ජ් එක තමයි උචියා ක්ලෑන් එක ඉටාචිගේ අතින් ඝාතනය වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා සස්කේව ඉටාචි ට්‍රේන් කරනවා. ඉතින් උචියා ක්ලෑන් එකත් එක්ක කොනෝවා විලේජ් එක තවත් ශක්තිමත් විලේජ් එකක් වෙනවා. සස්කේ ඔරිජිනල් ස්ටෝරි එකට වඩා පවර්ෆුල් වගේම සස්කේගේ මොටිවේෂන් එක වෙන්නේ නරුටෝ වගේම ඉටාචිවත් පාස් කරන එක. මේ කතාවේ ටීම් 7 එකේ ඉන්නේ නරුටෝ, සස්කේ සහ සකුරා. ඉතින් නරුටෝ සහ සස්කේ පවර් අප් වුන නිසා සකුරාවත් සුනදේ කලින් ඉඳන්ම ට්‍රේන් කරනවා කියලා අපිට කියන්න පුළුවන්. චූනියන් එක්සෑම් එකේදී නරුටෝ නෙජීව ඔරිජිනල් ස්ටෝරි එකට වැඩිය ලේසියෙන් පරාද කරනවා. ඉතින් මෙතනට ඔරොචිමාරුත් එනවා. මේ ස්ටෝරි එකේදී ඔරොචිමාරු නරුටෝ සහ සස්කේ දෙන්නම ටාගට් කරනවා වගේම මේක නවත්තන්න මිනටෝ, ජිරයියා, හිරුසන්, ෆුගාකු සහ අනිත් ලීෆ් ශිනෝබිලා ඔක්කොම එනවා. ඉතින් මෙතනදී ඔරොචිමාරුව අල්ලගන්න මෙයාලට බැරුව ගියා. ඔරොචිමාරුගේ සැලැස්ම මෙයාලට නවත්තන්න පුළුවන් වෙනවා. ඉතින් මේකත් එක්කම සස්කේට කර්ස් මාක් එක එන්නෙත් නෑ වගේම සස්කේ විලේජ් එකෙන් යන්නෙත් නෑ. ඉතින් කලින් ඩාන්සෝගේ ප්ලෑන් එක වැඩ කරේ නැති එකත් එක්කම ඩාන්සෝ මේ වෙනකොට හිතන්නේ නරුටෝව ටාගට් කරන එක. ඉතින් මිනටෝ නැති අවස්ථාවකදී ඩාන්සෝ සහ රූට් ඩිවිෂන් එක නරුටෝගේ ගෙදර වට කරනවා. ඉතින් මෙතනදී රූට් ඩිවිෂන් ඩාන්සෝ සහ නරුටෝ අතර ලොකු සටනක් යනවා. ඉතින් ඩාන්සෝට මේ සටන ලේසි වෙන්නේ නැහැ. මොකද අපේ නරුටෝ මේ වෙනකොට රසෙන්ගන් එක වගේම සේජ් මොඩ් එකේ බේසික් දේවල් මාස්ටර් කරලා තියෙන හින්දා. ඉතින් කොහොම හරි මේ ෆයිට් එකේදී අපර් හෑන්ඩ් එක ගන්න ඩාන්සෝට පුළුවන් වෙනවා. මෙතනදී නරුටෝගේ චක්‍ර එක
අපේ මිනටොට සෙන්ස් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තප්පරයක් යන්නත් කලින් මිනටෝගේ ෆ්ලයිං රාජින් ටෙක්නික් එක යූස් කරලා මිනටෝ නරුටෝගේ උදව්වට එනවා. මිනටෝ ලේසියෙන්ම රූට් මෙම්බර්ස්ලා සහ ඩන්සෝ පරාද කරලා දානවා. ඉතින් මෙතනදී මිනටෝ ඩන්සෝගේ චක්‍ර සීල් කරලා දානවා. නරුටෝට බැටල් එකේ වෙච්ච තුවාලත් එක්ක නරුටෝ 100 නැති වෙලා තමයි. ඉතින් නරුටෝට 100 එනකොට නරුටෝ ඉන්න හොස්පිටල් එකේ. ඉතින් කොහොම හරි මෙතන නරුටෝ නැගිටලා වටපිට බලනකොට නරුටෝට පේන්නේ මිනටෝ විතරයි. ඉතින් මේක දැකලා නරුටෝ ගොඩක් පුදුම වෙනවා. මොකද නරුටෝ කවදාවත් එයාගේ තාත්තත් එක්ක මෙච්චර ළඟින් ඉන්නවා කියලාට දැනෙලා නැහැ. ඉතින් කොහොම හරි මෙතනදී මිනටෝට මතක් වෙනවා කුෂීනා මැරෙන්න කලින් මිනටෝට කිව්වද. ඉතින් මෙතනදී කුෂීනා කියනවා එයාගේ නරුටෝව මොනවා වුණත් බේරගන්න කියලා. ඉතින් මෙතනදී මිනටෝට හිතෙනවා එයා එයාගේ ඩියුටි එක හරියටම කරේ නැහැ කියලා. ඉතින් කොහොම හරි මේ ගැන හිතලා නරුටෝ හොඳ වුණාන් පස්සේ මිනටෝ එයාගේ හොකාගේ තනතුරෙන් ඉල්ලාස් වෙනවා. මිනටෝ නරුටෝට තාත්තා කෙනෙක් වුණා. ඉතින් මුලින් නරුටෝ මිනටෝට වැඩිය කැමති වෙන්නේ නැති වුණා. මේක ටික කාලෙකින් වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මේ කතාවේ සුපිරි දැනට එන්නේ. මිනටෝ නරුටෝ ට්‍රේන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ අපේ නරුටෝ මොකක් කරයි? Hi guys, in සාදරයෙන් පිළිගන්නවා SA Reviews YouTube channel එකට. ඉතින් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. කොහොම හරි ඉතින් අලුත් වීඩියෝ concept එකක් තමයි ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එකේ part දෙකක් තියෙනවා. ඒක තමයි මේක තමයි part 1 එක. ඒ වගේම ඊට පස්සේ ඉන්නේ part 2 එක. ඉතින් part 1 එක දැම්මේ ඔයාලට මේකේ feeling එකක් ගන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එක සාර්ථකයිද? එහෙම නැත්නම් මේ වගේ වීඩියෝස් දිගටම කරන එක හොඳයිද කියන එක දැනගන්න තමයි මේක part දෙකකට කඩලා දාලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔයාලා අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඒ වගේම ඔයාලට ඉස්සරහට මොන වගේ වීඩියෝස්ද කියන එක ගැන කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා තාමත් SA Reviews YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම SA Reviews channel එකට subscribe කරලා අපිත් එක්ක set වෙන්න. ඉතින් මේ වගේම DC, Marvel සහ anime content සහ news ඔයගොල්ලෝ ගාවටම ගෙන්න ගන්න අනිවාර්යයෙන්ම post notification bell icon එකත් click කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. SA Reviews out.